පූජනීය ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. ඒ වගේම අද මේ සෝකාකුල අවස්ථාවේ මේ පවුලේ සම්බන්ධ වෙලා ඉන්න පවුලේ හිතවතුන් සියලුම දෙනා, ඥාතීන් සියලුම දෙනා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන ගම්පල ආසනයේ මාජන මන්ත්‍රීතුමා පස්මින් ආචාර්යතුමනි, ඒ වගේම සමගි ජනබලවේගයේ සංවිධායකතුමා සෙල්ලම් සිංහතුමනි, ඒ වගේම සභාපතිතුමා ශාන්තනගල සභාපතිතුමා ප්‍රධාන මේ අවස්ථාවේ ශෝකාකුල අවස්ථාවට සම්බන්ධ වෙන සියලු දෙනාගේ අවසර. මම හිතන්නේ දුරුව විමානාම විහාරස්ථානයේ මෙවැනි කටයුත්තකට අපිට සම්බන්ධ වෙන්න ගම හැටියට ගුරුකලේ මේ වසන් දෙක තුන නියෝජනය කරන පිරිස හැටියට එකම කණ්ඩායමක් හැටියට මේ ස්ථානයේ මේ විදිහට දෙයක් කරන්න සිදු වෙයි කියලා කවුරුත් අපි විශ්වාස කරේ නැහැ. හැබැයි මේකදී මම හිතන්නේ අපේ නායක නායකම අහිම්පාණන් වහන්සේ ඒ කරන්න පුළුවන් උපරිම ගෞරවය එකතු කරන්න උන්වහන්සේගේ විහාරස්ථානයේට අද මේ සියල්ල එකතු කරලා මේ දේහයන් ටික මේ ස්ථානයට ගෙනල්ලා ඒ ආගමික වතාවත් ටික සිදු කරලා කවදාකවත් පන්සලක නොකරන දෙයක් කරන්න දුනුව බිම්බාරාම නායක ආම්දුර පිටිරාම්දුර තීන්දුව කරේ. ගම හැටියට මම හිතන්නේ උන්වහන්සේ දක්වපු අදහස් ටිකම මේ පවුලේ සියලු දෙනාට ඇති කියලායි මම විශ්වාස කරන්නේ. බොහෝ විට අපි බෞද්ධයන් හැටියට අපි අද දුක් වුණත් මේ යථාර්ථයට අපි හැම කෙනෙකුටම මොකද වෙන්න සිද්ධ වෙනවා. අපි කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්. හැබැයි මේක තමයි යථාර්ථය. මේකට අපි කැමති වුණත් අකමැති වුණත් අපි මේකට මොන දේ යුතුව තියෙනවා. හැබැයි පවුලේ සියලු දෙනාට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තමයි අපේ නායක හාමුදුරුවෝ අනිකුත් වැඩම කර ගෞරවනීය මහා සංඝරත්නය අද එකතු කරපු අදහස් ටිකම ඒ පවුලේ උදේට ඇති කියලා මම විශ්වාස කරනවා. ඒකට බොහෝ විට එහෙම කතා කරන්න හැම කෙනෙක්ගෙම පුළුවන් කමක් නැහැ. පොඩි හාමුදුරුවෝ අපි උදේ පන්සලට ආපුලාදී කිව්වේ ඒ දැන් ඇවිල්ලා බණ ටික අහන්න ඕනේ කියලා කියපු විදිහ පන්සලට ඇවිල්ලා ඒ නන්දලා දෙන්නෙක් දානය පූජා කරලා තව නන්ද කෙනෙක් අත්තම සිල් සමාදන් වෙලා එහෙම වෙලා අපි මොනවා කිව්වා අවසාන වශයෙන් විහාරස්ථානයට ඇවිල්ලා එවැනි පුණ්‍ය කටයුත්තක් කරලා ආගමික කටයුතු වල නිරත වෙලා අපි මොන පැත්තකින් දුකුණත් ඔවුන්ගේ ජීවිතවල මම හිතන අවසානයේ මහා විශාල පින්කමක් කරගෙන තමයි මේ විහාරස්ථානයෙන් එළියට ගියේ. ඉතින් ඒ නිසා අපි ගම හැටියට විශේෂයෙන්ම මෙතනදී මතක් කළ යුතු තව සුවිශේෂ කාරණාවක් තියෙනවා අපේ හඳුන්වන්නේ. බොහෝ තැනක මෙවැනි දෙයක් සිදු වුණොත් ඒ වාහනේ පදවගෙන ආපු අයට වෙන දේවල් පිළිබඳව උතුමාලා දකිනවා. හැබැයි දුරුව ගුරුකලේ මේ අපේ ගම්වාසී සියලු දෙනා ඒ හැසිරෙච්ච විදිය ක්‍රියා කරපු විදිය පිළිබඳව මොකද ඒක නිවුස් වල මේ වගේ දැක්කේදී අපි දැකපු කාරණාවක් අපි හමු. විශාල දුක කනගාටුවක් ප්‍රශ්න ගණනාවක් නැහැ. හැබැයි එහෙමනම් ඒ කටයුතු කරපු ආකාරය අපි බොහෝ කෙනා දැක්කා. ඒ නිසා අද දිනේදී මේ සාහනයට මම හිතන්නේ අද ගම හැටියට දොළුව ගුරුකලේ මේ ගම්මාන ප්‍රදේශය හැටියට අපි සියලුම දෙනා කනගාටුවට දුකට පත් වෙන අවස්ථාවක්. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ නම්මලා දෙන්නත් ඒ වගේම අත්තම්මා අපි සියලු දෙනාගේ ඥාතීන් විපන්ත්‍රාදීන් හැටියට ඒ ගම්මාසී සියලු දෙනාට නිවන් සුවපත් වේවා කියලා සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින් මම නිවෙනවා දුන්න ප්‍රසුදී.